අයිබෝන් වල ඔක්කොටම අද අපි හදන්නේ ලුවානා සුප් එක. ඒ කියන්නේ පරිප්පු සුප් එක. පරිප්පු සුප් එක හදන හැටි තමයි මම අද ඔයාලට කියලා දෙන්නේ. මම පෙන්නන්නම. මෙන්න මේ විදිහට තමයි සුප් එක හැදුවට පස්සේ තියෙන්නේ. අපි එහෙනම් රස බලමු. හරිම රහයි. ඇත්තටම හරිම රහයි. හරි. එහෙනම් අපි යමු සුප් එක හදන හැටි බලන්න. මේ තියෙන්නේ අපිට සුප් එක හදාගන්න ඕන දේවල් ටික. අපිට ඕනේ පරිප්පු. මේ කඩලා පරිප්පු හින්දා මම පොඟවගෙන තියෙන්නේ. ඔයාලට රතු පරිප්පුත් ගන්න පුළුවන්. රතු පරිප්පු ගත්තොත් එහෙම පොඟවන්න ඕනේ නැහැ. නිකන් සෝදලා ගත්තාම ඇති. මම මේක පැයක් එකමාරක් විතර තමයි පොඟව ගත්තේ. ඊට අමතරව අපිට ඕනේ අල ඕනේ, කැරට් ඕනේ, ලූණු ඕනේ, තක්කාලි කොටු කපලා හරි කමක් නැහැ. එහෙම නැත්නම් මේ තක්කාලි පේස්ට් එකෙන් ටිකක් ඕනේ. දෙහි ඕනේ, පහේ විදියට ඕනේ. රෝස්මරි ටිකක් ඕනේ. රෝස්මරි එන චුට්ටයි ඕනේ. මේ මම ෆ්‍රෙෂ් රෝස්මරි ගත්තා. ඔයාලා ෆ්‍රෙෂ් රෝස්මරි නැත්තම් රෝස්මරි වේලප් එක ගන්න. බේ ලීව් එකක් ඕනේ. ඊට අමතරව අපිට ගම්බිරිස් ඕනේ, ලුණු ඕනේ, බැසිල් කොළ ටිකක් ඕනේ. ඊට අමතරව සූදුරු ටිකක් ඕනේ. ඔන්න ඔය ඉන්ග්‍රීඩියන්ට්ස් ටික තමයි අපිට ඕනේ. ඊට අමතරව ඔලිව් තෙල් ටිකක් ඕනේ. හරි. අපි එහෙනම් යමු සුප් එක හදන්න. වලද ලිපේ තියලා අපි මේකට ඔලිව් තෙල් දාගන්නවා. ගොඩක් නෙමෙයි ඔලිව් තෙල් මෙහෙම අඩිය වැහෙන්න වගේ ඔලිව් තෙල් දාගන්න. මම වලන්දේ වතුර තියෙද්දි දාලා තියෙන තෙල්. ඒකයි මේ පටපට ගාලා පුපුරන්නේ. ඔයාලා මම වගේ මැටි වැඩ කරන්න එපා. තේනවනේ පටපට ගාලා පුපුරනවා ලිපත් ඉවරයි. ලිපත් ඉවරයි. දැන් මේකට අපි දාගන්නවා ලුණු. ඊට පස්සේ දාගන්න අල. ඊට පස්සේ අපි මේකටම කැරට් ටිකක් දාගන්නවා. තේනවනේ ලිප ඉවරයි. ලිප ඉවරයි. එක වැඩේ දෙක කරගත්තා. මට අමතකුණා වලද වතුර තියෙනවා කියලා. මෙහෙම මේක තෙලේ පොඩ්ඩක් ටෙම්පරාදු කරගන්න. මේක මේ විදිහට තෙලෙන් ගොඩක් ටෙම්පරාදු වෙන්න ඕනේ නැහැ. මෙන්න මේ ගානට ටෙම්පරාදු වුණාම ඇති. මේ ගානට ටෙම්පරාදු වුණාට පස්සේ අපි මේකට දාගන්නවා පරිප්පු ටික. පරිප්පු ටික දාලා මොන හොඳට කලවම් කරගන්න. පරිප්පු ටිකත් එක්ක මේක කලවම් කරගත්තට පස්සේ අපි මේකට දාගන්නවා ඔයාලා තක්කාලි අමු තක්කාලි ගත්තා නම් අමු තක්කාලි දාගන්න. මම ගත්තේ තක්කාලි පේස්ට් එක හින්දා මම තක්කාලි පේස්ට් එක දාගන්නවා මේක. ඊට මේක හොඳට මෙන්න කලවම් කරගන්න. දැන් අපි මේකට පහේ ටික දාගන්නවා. සූදුරු මෙන්න මෙච්චරයි. චූට්ටයි දාන්නේ. සූදුරු මේ බැසිල් අමු බැසිල් තියෙනවා. ඔයාලා අමු බැසිල් දාගන්න. මේ වෙලාවෙම අපි බේ ලීව් එකක් දාගන්නවා. රෝස්මරි ටිකක් දාගන්නවා. රෝස්මරි නම් මම මෙන්න මෙච්චරයි දාන්නේ. ඒකෙන්ද දැන් මේකට තැම්බෙන්න ඇති පදමට වතුර දාගමු. හරි. දැන් අපි මේකට තැම්බෙන්න ඇති පදමට වතුර දාගන්නවා. මේක සුප් එකක් නේ. ඒ හින්දා වතුර වැඩි වුණා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලා ගන්න ප්‍රමාණයට අනුව ඔයාලට ඔළුවේ අදහසක් තියෙනවනේ මේ ටික තැම්බෙන්න මෙච්චරක් වතුර යයි කියලා. අන්න ඒ ප්‍රමාණයට වතුර දාගන්න. මේක ළමයි අර අපි තෙලෙන් තඹපු හින්දා පරිප්පු එක අඩිය අල්ලලා තියෙන චුට්ටක්. ඒ හින්දා හොඳට අඩිය මේ හැන්දෙන් මේව කරලා ගන්න. දැන් මේකට මම තැම්බෙන්න ඕන ගානට වතුරක් දාලා තින්නේ. මේකට තව දාන්න ඕනේ අපි ගම්බිරිස්.
ලුණු දාන්නේ අන්තිමට. දැම්ම ලුණු දාන්නේ නැහැ. ඔයාලගේ රස පදමට මේකට ගම්බිරිස් දාගන්න. හරිද මේ දැන් මේකට මේකේ අල කැරට් පරිප්පු ඔක්කොම ටික හොඳට දැම්බිලා තියෙන්නේ. අපි මේකට ලුණු දා ගන්නවා. මම ඇත්තට මේකට මාජි දැම්මා. ලංකාවේ අපි කියන මාජි දාන්න හොඳ නැහැ කැමරට කියලා. ඉතින් ඒකයි මම මාජි දාන්න එක රෙකෝඩ් කරෙත් නැත්තේ. මෙහෙනම් හැම කැමකටම වගේ මාජි දානවා ඉතින්. ඒක හරි සාමාන්‍ය දෙයක්. ඔයාලා කැමති නම් මාජි දාන්න, කැමති නම් මාජි දාන්න එපා. මං මාජි දැම්මා. ඒ හින්දා මම මේකට ලුණු ටිකක් අඩුවෙන් දැම්මේ. ලුණු රස බලන ඉවරලා අපිට පුළුවන් තව ලුණු ඇඩ් කරගන්න. ඔයාලට පේනවනේ දැන් මේ සුප් එක හොඳට නටනවා. මේ අල එහෙම දැන් හොඳට දැම්බිලා තියෙන්නේ. රස බලුවම මේකට තාක්ෂණ ලුණු ඕනේ වගේ. දැන් අපි මේක බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. උණු වෙන බ්ලෙන්ඩ් කරන්න එපා. සුප් නාන්න වෙයි. ඒක වහලා මේක ටිකක් නිවුණාට පස්සේ ඔයාලට අර මේ අතේක තියෙන ඉන්නම පෙන්නන්න නම දාන්න. මෙන්න මේ අයිටම් එකෙන් හරි නැත්තම් බ්ලෙන්ඩර් එකට දාලා හරි ඔයාලට මේක හොඳට බ්ලෙන්ඩ් කරගන්න පුළුවන්. බ්ලෙන්ඩ් කරගන්න කලින් මේ බේ ලීව් එක අයින් කරන්න. මේකෙදි මෙහෙමත් රහයි ඒකට සාමාන්‍යයෙන් මෙහෙම කන්නේ නැහැ. මේක හොඳට අර මේ හොඳට ඔක්කොම මේවා වෙන්න බ්ලෙන්ඩ් කරන්න ඕනේ. එතකොට තමයි අර මේ ක්‍රීමි ගතියට එන්නේ සුප් එක. බේලි එක අයින් කරගන්න ළමයි. මට මේක අතකින් අයින් කරගන්න බෑ. මට මේක හිතියෙන්න පුළුවන්. හිතන්න. මේ බේලි එක අයින් කරගන්න. ඊට පස්සේ මේක හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. ඔයාලා කැමති විදිහකට මේක හොඳට බ්ලෙන්ඩ් කරගන්න. විශේෂයෙන්ම මද රසයට ආවට පස්සේ බ්ලෙන්ඩ් කරන්න. නැත්තම් මට කියන්න එපා. මේ ඔයා කිව්ව සුප් එක හදන්න කියලා නියෝපියෝ පිටුනෝ කියලා. හොඳේ. වැඩ කරද්දි කල්පනා වැඩ කරන්න ළමයි නැත්තම් මේ මට වගේ එක වැඩේ දෙක වෙනවා. මම මේ ලිප අද දවලුත් සුද්ධ කරා. ඒත් දැන් මේ මම අර වතුර තියේදී තෙල් දාපු හින්දා ලිප ආයේ චොර වුණා වල දැක්කනේ. තෙල් වටේ ඔක්කොම විසික් වෙලා. ඉතින් ඔයාලත් මේ මම වගේ නැතුව කල්පනා වැඩ කරන්න. හරි. දැන් අපේ සුප් එක සෑහෙන දුරට නිමිලා තියෙන්නේ. අපි දැන් මේකෙන් මේ හොඳට සුප් එක බ්ලෙන්ඩ් කරගමු. හරිද? මම ඇත්තටම මාර බය බ්ලෙන්ඩර් වලින් වැඩ කරන්න. බලන්න කෑලි තියෙනවද කියලා. හොඳට කෑලි ඔක්කොම නැති වෙනකන්
වෙලා තියෙන්නේ. මම මේක මේ සිංක් එකේ තියන් මේව කරේ මුකුත් නිසා නෙමෙයි. නැත්තම් ලිප උඩ තියාගෙන කරොත් එහෙම ආයෙ දැන් මේ දැන් දැක්කනේ ඔයාලා හැලුණා විසික්කුණොත් එහෙම මට ආයෙ ලිප සුද්ධ කරන්න වෙනවා. ඒකයි අපි දැන් මේක රස බලමු. රස බලන්න කලින් කරන්න දෙයක් තියෙනවා ළමයි. රස බලන්න කලින් අපි මේ දෙහි ගෙඩිය හොඳට හොදලා ගන්න. දෙහි ලෙල්ල මෙහෙම චුට්ටක් ගාලා මේකට දාන්න. මේ ලෙමන් දෙහිම ප්‍රශ්නයක් නැහැ. ගොඩාක් නෙමෙයි සාමාන්‍ය ප්‍රමාණය. මෙහෙම ගාලා දාලා අපි මේ දෙහි ගෙඩියම මේකට මිරිකලා දාමු. මේ දෙහි ගෙඩිය ඔයාලා රස බලලා දාන්න. මේ දෙහි ගෙඩිය නම් හොඳටම දෙහි ඉස්ම තියෙනවා. ඒ හින්දා මම මේ දෙහි ගෙඩියම දාන්නේ. දෙහි ගෙඩි භාගයයි දාන්නේ. දැන් අපි රස බලන වේලාවයි. එහෙනම් වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. මේ විදිහට සුප් එක හදලා බලලා මටත් කියන්න රස කොහොමද කියලා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ආයි හැමෝම ගිහින් එන්න.